සමනලුන්ට අත්තට දෙන පුංචි පැටවුන්ගේ සරසවිය. The School Master. ආයුබෝවන්, සුබ දවසක් වේවා මගේ දූල පුතාලා හැමෝටම. පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ 3 වෙනි පාඩම වෙන පැලැටියා ගස්වැල් පාඩමේ 4 ශ්‍රේණියේ දූල පුතාලගේ පළවෙනි පාඩම් කොටස සාකච්ඡා කරන වීඩියෝ එකයි ඔයාලා මේ එකතු වෙන්නේ. මේ වීඩියෝ එකෙන් සර් සාකච්ඡා කරන්නේ මල් ගැන. මේ වීඩියෝව ඉවර වෙනකන් බැලුවොත් මගේ පැටවුන්ට මලක කොටස් දැනගන්න, විවිධ කාලවලදී පිපෙන මල් වර්ග දැනගන්න, විවිධ ආකාරවලට පරිසරයේ තියෙන මල් වර්ග කරන්න, මලකින් ඵලයක් හටගන්නා ආකාරය දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව පාඩම පටන් ගමු. මුලින්ම අපි මලක කොටස් මොනවද කියලා හඳුනගන්න තමයි සූදානම් වෙන්නේ. අපේ පරිසරයේ මල් ගොඩක් තිබුණට ප්‍රමාණයෙන් විශාල මලක් වෙන වද මලේ තමයි පුතේ මලක සියලු කොටස් අපට නිරීක්ෂණය කරන්න පුළුවන් විදියට පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපි වදමල තමයි මලේ කොටස් නිරීක්ෂණයට යොදාගන්නේ. ඔයාලා මේ දකින්නේ වදමලක් හරස් අතර කැපුවම පෙනෙන ආකාරය. අපි මේ පින්තූරයේ පෙනෙන මලේ ප්‍රධාන කොටස් මොනවද කියලා හඳුනා ගනිමු. මුලින්ම තියෙන පුතේ කලංකය. කලංකය මත තමයි පරාග තැන්පත් වෙන්නේ. ඊළඟට තියෙනවා පුතේ රේණු. රේණු වල තමයි පරාග පිහිටලා තියෙන්නේ. කලංකය සම්බන්ධ වෙලා තියෙන දිග බටයක් වගේ ව්‍යුහය තමයි පුතේ කීලය. කීලය දිගේ තමයි පරාග ඩිම්බකෝෂය දක්වා ගමන් කරන්නේ. ඊළඟට තියෙනවා පුතේ පෙති. පෙති වලින් තමයි ඩිම්බකෝෂය ආරක්ෂා කරන්නේ. ඩිම්බකෝෂය තියෙන පුතේ පෙති වලින් වැහිලා. මල පරාගණය වුණාම ඵලය විදියට වර්ධනය වෙන්නේ ඩිම්බකෝෂය. ඩිම්බකෝෂයේ ඇතුලේ තමයි පුතේ ඩිම්බ තියෙන්නේ. මලේ පහළින්ම තියෙන මණිපත්‍ර හා නටුවෙන් තමයි පුතේ මලේ අනෙක් කොටස් දරාගෙන ඉන්නේ. දැන් අපි විවිධ කාලවලදී මල් පිපෙන ශාක වර්ග ඉගෙන ගමු. මාර්තු අප්‍රේල් මාසවල මල් පිපෙන ශාක තමයි පුතේ කජු, රබර්, රමුටන් වගේ ශාක. අප්‍රේල් මාසයේ මල් පිපෙන ශාක තමයි පුතේ එරබදු, අඹ වගේ ශාක. අප්‍රේල් සහ මැයි මාසවල මල් පිපෙන ශාක තමයි පුතේ ඇහැල, තේක්ක, කොහොඹ වගේ ශාක. ඒ වගේම මැයි මාසයේ මල් පිපෙන ශාකය තමයි පුතේ මැයි ශාකය. වසර පුරාම මල් පිපෙන ශාකක් තියෙනවා. ඒවා තමයි පොල්, කෙසෙල්, පුවක්, බෝගන්විලා, අරලිය, කූඩලු, බාබන්ඩේසියා, ඉද්ද වගේ ශාක. මගේ පැටව් වීඩියෝ එක බලන ගමන්ම තිලින සර්ගේ The School Master YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි දැන් අපේ පරිසරයේ තියෙන මල් විවිධ ආකාරවලට වර්ග කරන හැටි ඉගෙන ගන්නයි සූදානම් වෙන්නේ. මුලින්ම පුතේ අපි බලමු මල් වර්ග කරන්න පුළුවන් ආකාර මොනවද කියලා. අපේ පරිසරයේ පෙති 5ක් තියෙන මල් තියෙනවා. ඒ වගේම පෙති 4ක් තියෙන මලුත් තියෙනවා. ඒ වගේම පෙති ගොඩක් තියෙන මලුත් තියෙනවා. ඒ වගේම සමහර මල් සවසට පිපෙනවා. සමහර මල් රාත්‍රියට පිපෙනවා. ඒ වගේම සතුන් ගොදුරු කරගන්නා මලුත් තියෙනවා. මේ විදියට මල් වර්ග කරන්න අපිට පුළුවන්. අපි දැන් බලමු පෙති 5ක් තියෙන මල් මොනවද කියලා. අරලිය, ඉද්ද, ඇටේරියා, සේපාලිකා, බෝවිටියා වගේ මල්වල පෙති 5ක් තියෙනවා. පෙති 4ක් තියෙන මල් තමයි පුතේ රත්මල්, දියකූඩලු, බෙලිමල් සහ නාමල් වගේ මල්. පෙති ගොඩක් තියෙන මලුත් අපේ පරිසරයේ තියෙනවා. පොකුරුවද, දහස්පෙතියා, සූරියකාන්ත, බාබන්ඩේසියා ඒ වගේ මල්. සමහර මල් තියෙනවා පුතේ ඒ මල් පිපෙන්නේ හවසට. වැටකොළු, හෙන්දිරික්කා වගේ මල් තමයි සවස පිපෙන මල් වෙන්නේ. ඒ වගේම සුදු පාටට ඉතා සුවඳවත්ව රාත්‍රියට පිපෙන මලුත් තියෙනවා. කුමුදු,
සේපාලිකා, කඩොපුල්, රෑකුමාරි, ඇට්ටේරියා වගේ මල් තමයි රාත්‍රියට පිපෙන්නේ. තමන්ගේ පැවැත්මට සතුන් ගොදුරු කරගන්නා මල් වර්ගත් අපේ පරිසරයේ තියෙනවා. බාඳුරා, කඳුලැස්ස, නිල්මොන රැස්ස කියන්නේ ඒ වගේ සතුන් ගොදුරු කරගන්නා මල් වර්ග. දැන් අපි කතා කරමු පුතේ මලකින් ඵලයක් හටගන්නේ කොහොමද කියලා. දූල පුතාලා කල්පනා කරනවා ඇති මලක් කොහොමද ගෙඩියක් වෙන්නේ කියලා. නේද? එහෙනම් ඔයාලා ආයෙත් මලේ කොටස් ටික මතක් කරගන්නකෝ. හරි. එහෙනම් අපි බලමු මලක් ගෙඩියක් බවට පත් වෙන්නේ කොහොමද කියලා වගේම මලක් ගෙඩියක් බවට පත් වෙනකොට මලේ කොටස් වලට මොකද වෙන්නේ කියලා. මුලින්ම පුතේ මල පරාගණය වුණාම මලේ පෙති පර වෙලා හැලිලා යනවා. ඊළඟට පුතේ පුතාලට පේනවා ඇති මලේ ඉතුරු වෙලා තියෙන රේණු ටිකත් හැකිලිලා හැලිලා යනවා. ඊට පස්සේ දුවේ පුතේ මලේ පෙතිවලින් ආවරණය වෙලා අපට නොපෙනෙන්න තිබුණු ඩිම්බකෝෂය ටික ටික හිමීට වර්ධනය වෙලා ගෙඩියක් බවට පත් වෙනවා. ඔන්න ඔය විදියට මලක් ගෙඩියක් බවට පත් වෙන්නේ පියවර 3කින්. එහෙනම් මගේ පැටව මේ පියවර ටික හොඳින් මතක තියාගන්න ඕන. දැන් පැටවුන්ට තේරෙනවා ඇති මලක් ගෙඩියක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් මේ පාඩමේ දෙවෙනි කොටසෙන් ඔයාලා හම්බ වෙනකන් මගේ දක්ෂයෝ හැමෝටම ආයුබෝවන්. සුබ දවසක්.